අයිබෝන් සුවනුවන දෙක YouTube channel එකට ඔයාව ඉතාම ආදරයෙන් සහ සාදරයෙන් පිළිගන්නවා. උදේ නැගිට්ට ගමන් වතුර බොන එක අපේ ශරීරයට ගොඩක් හොඳයි කියලා ඔයාලා අපි හැමෝම දන්නවා. හැබැයි ඔයා දන්නවද ඒ වතුර බොන එකත් නිවැරදිව කරන්න ඕන කියලා? වැරදි විදිහට වතුර බිව්වොත් ඒකෙන් අපේ සිරුරට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ උදේට නිවැරදිව වතුර බොන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු උදේ පාන්දර නැගිට්ට ගමන් වතුර බිව්වම ලැබෙන වාසි මොනවද කියලා. 1. ශරීරයේ තියෙන විෂ බීජ පිට වී යනවා. රෑ නිින්දෙන් පස්සේ අපේ ශරීරයේ එකතු වන විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න මේ වතුර වීදුරුව උදව් වෙනවා. 2. ආහාර ජීර්ණය. අපේ ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කරලා මලබද්ධය වගේ රෝගී තත්ත්වයන් මගහරවා දෙනවා. සමේ පැහැපත් බව. සිරුරේ ජල මට්ටම සමබර කරලා සමේ රැලි වැටීම පාලනය කරනවා. දැන් අපි බලමු මේක කරන්න ඕන නිවැරදි ක්‍රමය මොකක්ද කියලා. පළවෙනි දේ උදේ අවදි වුණ ගමන්ම කට සෝදන්නේ නැතුව වතුර බොන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද රාත්‍රියේදී කටේ තියෙන එන්සයිම අපේ ආහාර ජීර්ණයට ගොඩක් උදව් වෙනවා. දෙවෙනි දේ කිසිම වෙලාවක හිටගෙන වතුර බොන්න එපා. හැම වෙලාවෙම වාඩි වෙලා හුස්ම ගනිමින් චුට්ට චුට්ට වතුර බොන්න පුරුදු වෙන්න. තුන්වෙනි දේ ශීතකරණයේ තියපු වතුර එහෙම කියන්නේ සීතල වතුර උදේම හිස් බඩ බොන්න එපා. සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන එහෙමත් නැත්නම් මද රස්නය තියෙන වතුර වීදුරුවක් හරි දෙකක් වගේ බොන්න. ඒක තමයි හොඳම දේ. හතරවෙනි කාරණාව වතුර බීපු ගමන්ම උදේ කෑම ගන්න එපා. අඩුම ගානේ විනාඩි 30ක්වත් ඒ කියන්නේ පැය භාගයක්වත් ගියාට පස්සේ උදේ කෑම ගන්න. ඔබත් හෙට උදේ ඉඳන් මේ සරල පුරුදු ඔබේ ජීවිතයට එකතු කරගන්න. මේ වගේ වටින සෞඛ්‍යමය රහස් හැමදාම දැනගන්න අපේ සුවනුවන TV channel එක subscribe කරන්න. මේ වීඩියෝව ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාට නිරෝගී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.